Wow, මාරම් view එකක් තියෙන්නේ. අඩෝ! කපාරටම වහින්න පටන් ගත්තා. මාරම් නෙමෙයි. එහෙනම් අපි ඇබර්ඩින් ඇල්ලට සමු දීලා යන්න හදන්නේ ලක්ෂපාන ඇල්ල බලන්න. අපි එන යමු. අපි ආයි යනවා. අපි බයික් පාක් කරපු තැනට යමු ඉස්සරහට එන. මෙතනින් තමයි ලක්ෂපාන දිය ඇල්ලට යන්න තියෙන්නේ. ඇතුළට වාහන දාන්න පුළුවන්. එච්චර ලොකු ඉඩක් නැහැ. හැබැයි ප්‍රශ්නයක් නැහැ, දාන්න පුළුවන්. පේන යමු ඇතුළට. ලක්ෂපාන දිය ඇල්ලේ ඇතුළට ගිහින් බලමු. වැඩි දුරක් නැහැ කිව්වා. පල්ලෙහාට. අපි මේ යන්නේ ලක්ෂපාන දිය ඇල්ල උඩට. ඒ ඕනේ ළඟ බා මෙතන යකෝ සන්තු ළඟ බා මේ මෙතන නාමු ඔගොල්ලන්ට පේනවා දියල්ල උඩට තමයි අපි මේ යන්නේ. දියල්ල පල්ලෙහාට යනවනම් ආයෙ උඩට ඇවිල්ලා වාහන අරගෙන පල්ලෙහාට යන්න ඕන. මෙතනින් තමයි බහින්න තියෙන්නේ. ඒතර අමාරුවක් නැහැ. බලමු මෙතන ඉන්න ආනවද පල්ලෙහා ඉන්න ආනවද කියලා. සත්‍ය බලමු. මේ තියෙන්නේ ලක්ෂපාන දියල්ල ඉහළ කොටස. Wow, මාරම් view එකක් තියෙන්නේ. අපි නාන්නේ කොතනේ? ලෑල්ලා කොහෙදීනේ? වා හිතාගන්න හැකි පාඩු. අන්න අර ඉන්නේ පොඩි. වතුර වටනාවේ මත් නැවන්ත. අන්න කල්ලාරි ඉන්නේ. පාඩු යන්නේ කොහොමද? පාඩු වැඩි වෙන්න පුළුවන්. වතුරේ ඔය සමහරක් කරන්නේ. උඩට ලොකු ඇස්සක් ගේස්තු. ඔයගොල්ලෝ එනවා නම් පරිස්සමෙන් අද නම් වහින්නේ නැහැ. වැස්ස දවස් වලට ලොකු වතුර පාරක් එනවා. ඈ පොයින්ට් එක අරගද? මෙහා පැත්තේ. අරගනේ අතනවා. ඒ හෙමීට How's it? What?
අඩෝ ඒ වයින්නවද? ඒ වයින්නයකෝ මේ වයින්නවා. ඇයි ඒ උඩ නාන්න තනක් තියද බං? ඒ අර බං ඒ ඉස්සලා කැලෙන් රින්ගල යනවා කියලා. යා ඉතින් පාරක් නෑව. කපුරේ ගියේ මෙතන ගියේ බ්ලොග් එකේ. අපි දැන් උඩ ඉඳලා පහළට යන්න හදන්නේ. දියල්ලේ ඒ පහළට ගිහින් බලමු කොහොමද කියලා. ඉතින් පහළට නැද්ද කියලා. ඒක තමයි එන්නේ බං. දියල්ල පේනවා අපිට. වා මාර්ම ලස්සනයි. ठीक है එකපාරටම වහින්න පටන් ගත්තා. මාරු සීන් එක. ඉතින් මේ දැනට යන්න ඕනේ. බලමු. වීඩියෝ එක ගෙන්න ඉස්සරහට. කියලාද? කාට්මෝ ඇල්ල බලන්න යන්න හදන්නේ. මෙතන නම් පොඩ්ඩක් දුර ඇවිත් ඉන්නේ. ඒක ඉස්සරහට යමු. අපි මුලින්ම හැටන් වලින් මස්කෙලියට ආවා. මස්කෙලියෙන් තමයි එන්න තියෙන්නේ. ගාඩ්මෝ ඇල්ල බලන්න. පාර නම් අන්තිම ටිකේ පොඩ්ඩක් හරි නෑ. ප්‍රශ්නයක් නෑ. මෙතන ඉඳන් පයින් යන්න පොඩ්ඩ දුර ඇති.
විතර කැම්පින් කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය කැම්පින් කරන්න දින කඩ දිනනවා. ඉතින් නාමසන් දුකින් දෙන බය වෙන්නේ සුපර් view එකක් තියෙනවා. ගිරින්නේ ඔබට වීර වෙන්න ඕනේ නේ. ඒ වතු එතන කියලා නාන්න පුළුවන්. පල්ලෙහාට යන්නේ කොහොමද? ඕන ආය එන්නේ මොකක්වත් කියලා. ඉතින් මුදුර කාපත් පාර. ඒක පාරෙන් දිගම ආපුවම අතන බලන්න. අර යන්න එපා පස්සේ. ඇත්තටම තැන ගැන කිව්වොත් නම් ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මෙතන කට්ටිය ගොඩක් ඉන්නවා. මම හිතන්නේ කැම්පින් ටෙන්ට් 10ක් විතර තිබ්බා. ගොඩක් ප්ලාස්ටික් පොලිතින් එහෙමත් වතුරට වැටෙන. ඒ වගේම විතර කිටිංග විනාශ කරලා තියෙන්නේ. කෑම දාලා රිලව් ඉන්නේ එහෙන්. ඒකින්ද ඒගොල්ලෝ පරිසරයේ විඳින්න එන කට්ටියක් නම් මෙතන නම් මම රෙකමන්ඩ් කරන්නේ නැහැ කැම්පින් කරන්න. ඇවිල්ලා බලලා යන්න. මොකද්ද? ඔව් බාරක ගෙවන්න ඕනේ. ඒ මුද්දර ගහන්න. අපි දැන් දියාලේ පල්ලෙහා කෑල්ලට යන්න හදන්නේ. පාරණ ටික සවුත් ඒත් තමයි කොහොම හරි ගොඩක් ටුවරිස්ට්ලා ඉන්නවා. වාහනයෙන් වෙන්න හැකි ළඟට. සිටියල්ල ළඟට ආවා.
ඒක ගොඩක්